සුබ දවසක් සියලු දෙනාටම. මේ මං ඔයාලට අද කතා කරන්න ආවේ දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ දැන් හාමුදුරු කෙනෙක් ඇයි මේ ආගම බොරු කියන්නේ කියලා. එතකොට මේ බොරු කියන්නේ ඇයි සහ මේ හාමුදුරුවෝ පුරුදු කරේ මොනවද, මේ පුහුණු කරේ මාර්ගය මොකද්ද? අන්න ඒ වගේ ඔයාලට ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. එතකොට මේක අපි එතනින් පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු. එතකොට මේකෙදි මේ අපි කතා කරනවා මේ ඒ කියන්නේ තමන්ට ඉන්නේ තමන් විතරයි කියලා. ඒක අපි නිකන් ඔය සිංහල භාෂාවේ ආපු මේ කතාවක් වුණාට මේකේ ඇත්ත කතාවක් තියෙනවා. එතකොට මට මේ සිවුර හම්බුණායින් පස්සේ මට මාත් එක්ක ඉන්න අවකාශය හැදුණා. ඒ කියන්නේ තමන් සමග තනි වෙලා ඉන්න අවකාශය හැදුණා. එතකොට අවකාශය හැදුණායින් පස්සේ මම දැකපු දෙයක් තමයි ඒ කියන්නේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක මම හිතුවා හෝ නැතා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඒ සිද්ධ වෙන ක්‍රියාවලියට මම කියලා පනව ගන්නවා. ඒක තමයි මේකේ පවතින ස්වභාවය. එතකොට මම කියලා පනව ගත්තේ නැතත් මේ ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙනවා. හරිද? ඔයාලගේ නිකන් හිතලා බලන්න. ඔයාලා ඒ කියන්නේ දැන් මේ මම කියන ස්වභාවය දැන් හිතන්නකො මම මිනිස්සෙක්නේ. එතකොට අපි වයසට යනවනේ. එතකොට මට ඕන විදිහට මේක පවත්වන්න බෑ. තේරුණාද? එතකොට ඔයාලගේ හිත කියලා කියන්නකො. හිතත් ඔයාලට ඕන විදිහට පවත්වන්න බෑ. තේරුණාද? එතකොට මේ දෙකම පවත්වන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන විදිහට මේවා පවතින්නේ නැහැ. හැබැයි අපිට මේ දැනෙන බවක් තියෙනවා මොකක් හරි. ඒ කියන්නේ අපිට පවතින බවක් දැනෙනවා. අපි ඒ කියන්නේ මේ මොකක් හරි අපිට දැනීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට සෙන්සස් හයක් තියෙනවා. මේ සෙන්සස් හයට දැනෙන දැනීමක් තියෙනවා. එතකොට මේ දැනීම අපි නැති කරන්නේ කොහොමද කියලා ඉවරලා මොකද අපි අර මං හැම වෙලේම කියන්නේ මේ නැති කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි මේ ලෝකයේ තියෙන ඒ කියන්නේ මට දැනෙන විදිහට තියෙන එකම ධර්මතාවය තමයි මේ හැම එකක්ම අපි සතුටින් බාර ගන්න වෙනවා. මොකද දුකක් වුණත් සතුටක් වුණත් මොකක් වුණත් මේක වෙන්න තියනවා නම් වෙන එකක්. එතකොට මේක ආයෙ මේ වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට මෙහෙම එකක් තියෙනවා මේකේ. මේකේ මේ තියෙන ස්වභාවය තමයි ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරොත් එහෙම. ඒ කියන්නේ ජීවිතේ අපි හොඳ දෙයක් කරොත් අපිට හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙනවා. අපි නරක දෙයක් කරොත් අපිට නරක ප්‍රතිඵලයක් හම්බ වෙනවා. එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට අපි හදන හේතුව තමයි අපිට ඵලය හටගන්නේ. එතකොට අන්න ඒ වගේ ක්‍රියාවලියක් මේක ඇතුලේ තියෙනවා. එතකොට ඒ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය ඇරෙනකොට අනිත් සියලුම දේවල් බොරු. ඒ ක්‍රියාවලිය ඇරෙනකොට අනිත් සියලු දේවල් බොරු. එතකොට ඒ බොරු කියලා කියන්න හේතුව තමයි නැත්තම් එහෙම මේ අපි දැන් හිතන්නකෝ මේ ඇයි මම මේ ආගම බොරු කියන්නේ? ඔයාලා හිතලා බලන්න හරිද? මේ ආගම ඇයි බොරු කියන්නේ? ආගම බොරු කියන්න හේතුව තමයි මොකද මේ ආගම නමින් මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරනවා. ඒ කියන්නේ නිකන් හිතලා බලන්න ඔයාලා හරිද? බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා. ජේසුස් වහන්සේ මෙහෙම කිව්වා. නබිනායකතුමා මෙහෙම කිව්වා. එතකොට ශිව මෙහෙම කිව්වා. විෂ්ණු මෙහෙම කිව්වා. කියලාවරලා ඒ කියන්නේ අර ප්‍රතිරූප වලට හානි කරමි. අර ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ එයාලා කතා කරපු දෙයක් තියෙනවා. හැබැයි ඒවටත් අපි හානි කරන ගමන් අපි වෙන කතාවක් කරනවා. එතකොට මෙන්න මේ පවතින ස්වභාවය ඇරෙනකොට වෙන කිසිම එකක් තිබුණේ නැහැ. එතකොට මේක එලෙස ඒ කියන්නේ ඔයාලට මේ මොහොත මේ විදිහට බාර ගන්න බැරි එකයි තියෙන එකම ප්‍රශ්නේ. තේරුණාද? එතකොට නැත්තම් එහෙම ඔයාලව මේ දිව්‍ය ලෝකෙ යන්න පින් කරපුවා මෙහෙ යනවා අරහෙ යනවා කියලා වල්ලා එන කතන්දර ටිකක් කියලා ඔයාලව අන්දනවා. ඒක නිසා අන්න එහෙම ඇන්දිල්ලට අහු වෙන්න එපා. තේරුණාද? එතකොට ඒ ඇන්දිල්ලට අහු වෙන්නේ නැතුව මේ ආගම ඒකයි මං හැම වෙලේම කියන්න උත්සාහ කරන්නේ මේ ආගම ඔක්කොම බොරු කියලා වල්ලා
මොකද මේ මිනිස්සුන්ට ඇත්ත කතාව කියන්නේ නැති නිසා. එතකොට මට ඒ කියන්නේ මේ ඇත්ත කතාව කියන්නේ නැත්තේ ඇයි? ඒකයි ප්‍රශ්නේ. දැන් ඇත්ත කතාව කියන්න කියලා කිව්වන් පස්සේ මේකෙදි මම ඒකයි කිව්වේ මම කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. මොකද කිසිම කෙනෙක්ව පිළිගන්නේ නැහැ කියලා කියන්න හේතුව මොකද පිළිගත්තා කිව්වොත් එහෙම අර පිළිගත්ත කෙනාව අර ශාස්ත්‍රඥ වහන්සේව පිළිගත්ත ශාස්ත්‍රඥ වහන්සේව මේ පෙන්න ඒ කියන්නේ එයාව මාකට් කර එයා කියලා තියනවා කියලා වල එයාව දැන් ඇත්තටම කියනවා නම් මේකේ මේ මාකටිං සයිඩ් එකක් ඇවිල්ලා තියෙනවනේ හැම ආගමක්ම මාකට් වෙලානේ මේ වෙනකොට තියෙන්නේ. ඒ කියන්නේ මම මේ බොරු කිව්වා කියලා වල මම ආගම් බොරු කිව්වා කියලා වල මේක මේ මුළු ලෝකෙම පිළිගන්න කතාවක් නෙවෙයි. හැබැයි මේ සීමිත පිරිසකට හරි මේක තේරෙන්න ඕනි කතාවක්. මොකද තේරෙන්න ඕනි නෙවෙයි. ඒකට කියන්නේ. ඒ කියන්නේ හිතලා බලන්න ඕනි කතාවක් මේක. තේරුම් ගන්න. ඒ කියන්නේ මම කියන එක හරි කියලා මේ gediye පිටින් ගිලින එක නෙවෙයි. හරිද? මේ මෙහෙම කියන්න හේතුව මොකද්ද? ඔයාලට හැම වෙලේම කියන්නේ මේකට ඇවිල්ලා බලන්න. තේරුණාද? ඔයාලා ඇවිල්ලා බලන්න මේ බොරුව. මේ බොරුව බලන්න ඇවිල්ලා. බලලවරලා තේරුම් ගන්න මේක. මොකද ඒ කියන්නේ ඔයාලා තනියෙන් ඉන්නකොට ඔයාලට තේරෙයි මේ හෙන බොරුවක් කරන්නේ මේ ලෝකෙම කියන්නේ බොරුවක්. ලෝකෙම බොරුවෙන් තමයි යන්නේ. එතකොට ඒ ලෝකෙම බොරුවෙන් යනකොට අර ආගමකුත් පටල ගත්තයින් පස්සේ තව බොරුව වැඩි වෙනවා. ඒක නිසා මේකෙදි මම සඳහන් කරන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ආගම් 10ක් තියෙනවා. ආගම් 10 පූජකයෝ 10 දෙනෙක් ඉන්නවා. එතකොට එයාලා කියන කතා පරස්පර වෙන්න පුළුවන්. මොකද එයාලගේ ආගම් වලට අනුව එයාලා කියන කතා පරස්පර වෙන්න පුළුවන්. හැබැයි එක ආගමක් තියෙනවා. හරිද? පූජකයෝ 10 දෙනෙක් ඉන්නවා. එයාලා කියන කතා එනම් ඔක්කොම එක කතාවක් වෙන්න ඕනේ. නැත්තම් ඒවා පරස්පරයි. මේ ඔයාලා හොඳට තේරුම් ගන්න මේ කතා හරිද? ඒ කියන්නේ ඔයාලා ওই බණ අහනවනේ. බණ අහනවා, දේශන අහනවා, එක එක්කෙනාගේ කතන්දර අහනවනේ. මේ කතන්දර අහනකොට බලන්න මේ ඒ කියන්නේ කතන්දර එක්කෙනෙක් එක කතන්දරයක් කියනවා, තව එක්කෙනෙක් තව කතන්දරයක් කියනවා. එතකොට අපි කෝකද විශ්වාස කරන්න ඕනේ? තේරුණාද? ඒක නිසා ඔයාලව ගලව ගන්න කාටවත් බෑ. ඔයාලව ගලව ගන්න පුළුවන් ඔයාලට විතරයි. ඒකට ඔයාලට එකම දෙයයි කරන්න තියෙන්නේ ඔයාලා ගැන හොඳ අවධානයෙන් ඉන්න එක විතරයි. ඒ කියන්නේ තමන් පිළිබඳව පූර්ණ අවධානයෙන් සිටීම විතරයි ඔයා කවුද කියලා අඳුර ගන්න තියෙන්නේ. ඒ අරනකොට ඒක මේ ආගමක් කරගන්න එපා. මේක ආගමක් කරගන්න එපා. ඔයාලට මේ හම්බෙන හැම වෙලාවකම ඔයාලා කවුද? මේ ඇතුලේ ඉන්න කුහක චරිතේ. තේරුණාද? ඔයාලා මේ බොරුවට මේකප් එකක් දාගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා කොණ්ඩයක් පීරලවරලා මේ නේද සැලුන් එකකට ගිහිල්ලා රවුලේ කට්ටයක් ගහගෙන ජීවත් වුණාට වැඩක් නැහැ. ඇතුලේ ඉන්නේ තනිකර කුහකෙක්. එළියට පෙන්වන එක නෙවෙයි ඇතුලේ තියෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් මේ මුළු ලෝකෙටම ආදරය කරන්න. අර කියන මෛත්‍රිය දෙන්න. අර කියන කරුණාව දෙන්න. තේරුණාද? ඒ කියන්නේ මේ හැම දෙයක්ම දරා ගන්න. මේ ඔක්කොම කරන්න පුළුවන් ඔයාලට. ඔයාලා හරියට ඒ කියන්නේ ඔයාලත් එක්ක ජීවත් වුණොත් ඒ. තේරුණාද? ඔයාලා ওই කාගවත් කතන්දර වලට අහු වෙන්න එපා, රැවටෙන්න එපා. රැවටෙන්න තරම් ඔයාලා පොඩි ළමයි. දැන් මේක මේ රවට්ටන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් ඉස්කෝලේ 2 වසරට විතර යන ළමෙක් එතනින් එහාට නම් රවට්ටන්න බෑ ළමයිව. තේරුණාද? එතකොට මේ පොඩි කාලේ ඉඳලා කරන්නේ මේ අපිට ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තමයි පොඩි කාලේ ඉඳලා වරලා මිනිස්සු අපිට ඩේටා ටිකක් එකතු කරනවා. ඒ කියන්නේ අපි සමාජයේ අවුරුදු 18ක් විතර වෙනකොට අර අවශ්‍ය නැති රෙද්දවල ඔක්කොම ගොඩක් දාලා තියෙනවා අරක ඇතුළට. ඊට පස්සේ ඒ මිනිස්සයා අතරමං වෙනවා. අන්න ඒ අතරමං වෙන්න හේතුව තමයි අර කියන ඒවා ඒ විදිහට පිළිගත්තා. කිසිම විමසීමකින් තොරව. ඒක නිසා ඔයාලා හොඳට විමසන්න. හොඳට විමසලා බලන්න. මේ ආගම කියන එක ඇත්තටම අවශ්‍යද? තේරුණාද? ආගම කියන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලා පිළිබඳ අවබෝධය විතරයි. ඔයාලා පිළිබඳ අවබෝධ කරගන්න. තේරුණාද? මොකද ඔයාලා පිළිබඳ අවබෝධ කරේ නැත්තම් ඔයාලා හැමදාම අහුවෙලා ජීවත් වෙනවා. ඒ කියන්නේ රැවටීමටපත් වෙනවා. ඒක නිසා තේරුම් ගන්න මේකේ හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. මේක අපිට වෙනස් කරන්න බෑ. එතකොට වෙනස් කරන්න ඒ කියන්නේ මං අර කියන්නේ මම දැන් ඒ කියන්නේ මේක මට තේරෙන්නේ මං හොඳ හේතුවක් හදන්න උත්සාහ කරනවා. හැබැයි මේකේ ප්‍රතිඵලය මට බලාපොරොත්තු වෙන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ ජීවිතේ හැමෝම මිනිස්සු කියන
මානසිකත්වයෙන් දකින්න. මොකද හැම කෙනෙක්ම අම්මා කෙනෙක් විදිහට දකින්න. හැම කෙනෙක්ම තාත්තා කෙනෙක් විදිහට දකින්න. හැම ළමයෙක්ම දකින්න දුවෙක් පුතෙක් විදිහට. තේරුණාද? යාළුවෙක් නැගණියක් විදිහට දකින්න. තේරුණාද? ඒ වගේ මේ කුහක අදහස් නැති. ඒ කියන්නේ අන්න ඒ වගේ ලස්සන සමාජයක් බිහි වෙන්න. හරිද? මම ඒකයි කිව්වේ දාර්ශනිකයෝ දැන් බිහි වුණ බුද්ධිමතුන් මේ ලස්සන කතාවක් කියලා තිනවා. මේ ලස්සන කතාව අවුල් කරලා හෙන විකෘතියක් කරලා වුණා සමාජයට දීලා තිනවා. එතකොට මේකේ ඒ කියන්නේ බඩවියත රැක ගන්න මේක කරනවා නම් කිසිම තේරුමක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ අපිට මේ ඇත්තම කියනවා පැවිදි ජීවිතය කියන්නේ දැන් මම පැවිද්ද තුල ජීවත් වෙන්නේ මට මේක ඇත්තම හරි නිදහස්. මොකද ප්‍රශ්න නැහැ. එතකොට මානසික අපහසුතාව නැහැ. හරිද? එතකොට ඇත්තටම මේ පැවිදි ජීවිතේ නිදහස්. ඒක මම කියන්නේ ඒක බොරුවක් කියලා. ඒ කියන්නේ මේ පැවිදි ජීවිතය කියන එක බොරුවක් කියලා කියන්නේ. හැබැයි පැවිදි ජීවිතේට ඇවිල්ලා මේ ලෝකේ දිහා බලන චින්තනය හරිද? එතකොට දැන් අපිට ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ට මේකේ හිතන්න කාලයක් නැහැ. තේරුණාද? එතකොට අනිත් මිනිස්සුන්ට හිතන්න කාලයක් නැති නිසා මේ පිරිසක් ඉන්නවා හිතන පිරිසක්. හරිද? ඒ කියන්නේ ඉඳගෙන හිටන්න පුළුවන්. දැන් ඉඳගෙන හිටියත්, දුවගෙන හිටියත්, ඇවිදගෙන හිටියත්, නිදාගෙන හිටියත් හිතනවනේ. හිතන එක නවතින්නේ නැහැනේ. එතකොට මේ හිතන එක නවතින්නේ නැති ස්වභාවයක්. එතකොට ඒක නිසා අපිට මේක පුළුල්ල පේන්න ගන්නවා. ඔයාලට මේක පුළුල් පරාසයකට පේන්න ගන්නවා. අන්න ඒක තේරුම් ගන්න නැතුව මේ හිතන එක නැති කරන්න, මම නැති කරන්න, මම නැති කරන්න කියන්නේ මම නැති කරන්න මම ඉන්නවද කියලා කියන්නකෝ. තේරුණාද? මම හිටියත් නැතත් මේ ක්‍රියාවලිය වෙනවාමයි. ඒක නිසා තේරුම් ගන්න. ඔයාලා මේ රවට්ටන්න එපා. මිනිස්සුන්ව රවට්ටන්න නැතුව. ඒ කියන්නේ ජීවිතේ සාර්ථකව ඒ කියන්නේ ගත කරන්න පුළුවන් ලෝකයක් නිර්මාණය කරලා දෙන්න මිනිස්සුන්ට. තේරුණාද? ඒ කියන්නේ අපි විතරක් සතුටින් ජීවත් වුණාම ඇතිද? අපිට විතරක් මේ නිර්ආමිෂ සුවය හම්බුනහම ඇතිද? තේරුණාද? මේ කිසිම එකක් නැති එකේ සුවය අපිට විතරක් හම්බුනහම ඇතිද? ඒක නිසා හැම මිනිස්සෙට්ටම ඒ කියන්නේ මෙන්න මේක ගැන කියලා දෙන්න. හරිද? ඔයාලා මේ ආගමකට කොටු කරලා හරිද මිනිස්සු ගහ ගන්නවා, මරා ගන්නවා, අරගල ඇති කර ගන්නවා. තේරුණාද? අන්න ඒ ටික බලන්න මේ දැන් ලංකාව දිහා බලන්න. හරිද? ඔයාලා දැන් ඔය ආගම කියලා එක කියනවනේ. ආගම් තියෙනවනේ දැන්. ඒ කියන්නේ ආගම් 4ක් තියෙනවා ලංකාව ඇතුලේ. එතකොට මේ ආගම් 4 මිනිස්සු නේද ගහමරා ගන්න. ඇයි ඒ? ගහමරා ගන්න. ඉතින් ඔය ආගම තිබිලා වැඩක් නැහැ. ඒක නතර වෙනවා නම් ඒ කියන්නේ ඒ ටික අඩු වෙන්න බෑ. මේ ආගම් තියෙනකොට අඩු වෙන්න බෑ. අඩු වෙනව නෙවෙයි වෙන්නේ. මේක වැඩි වෙනවනේ. තේරුණාද? එතකොට ඔයාලා මේ කරන වැඩේ ඇත්තටම අතුලාන්තයට දැනෙන්නේ කොහොමද? ඔයාලා මේ කරන වැඩේදී අතුලාන්තයට ඔයාලා කොහොමද දැනෙන්නේ? ඒක නිසා බොරුවට මේ ආගමක් කියන එකක් ඉස්මතු කරන්නේ නැතුව සත්‍ය වශයෙන් කියන්න මිනිසුන්ට. එතකොට ඒ සත්‍ය වශයෙන් මිනිසුන්ට කියනකොට මේක ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්න එපා. මට මොනවා වෙයිද දන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් බැරි වෙලාවත් දැන් මම මේ ආගම් ඔක්කොම බොරු කියනවා නම් එහෙම මේ ආගම් ටික ඔක්කොම නැතුනොත් එහෙම මටත් මෙතන ඉන්න වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. හැබැයි මේක නැති වෙනවා කියලා වරලා ඇත්ත කියන්නේ නැතුව හිටියොත් එහෙම මොකද වෙන්නේ? තේරෙනවද? එතකොට ගේමට ගැතයි. ඒක නිසා බලන්න. එහෙනම් ජය වේවා.